හොඳ අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය යාළු සියලුම දෙනාට. එක්ස්පර්ට් ඔප්ෂන් සම්බන්ධයෙන් තවත් ලයිව් ට්‍රේඩින් වීඩියෝ එකකට අදත් මම අරන් ආවිල්ලා තියෙනවා. අද වීඩියෝ එකේදී මම ඔයාලට හොඳ අවස්ථාවකට ගිහිල්ලා ඕඩර් එකක් දාලා පෙන්නන්නම්. ඉතින් ඔයාලා හරියටම මේක කරනවා නම් මුලින්දම්ම මේක හරියට ඉගෙන ගන්න. ඔයාලට ඕන වෙලාවට ඇවිල්ලා ඕන විදියට ට්‍රේඩ් දාලා මේක සල්ලි නැති කරගන්න එපා. ඉතින් මම මුලින්ම ඔයාලට මතක් කරන්නම් ඔයා මේකෙන් සල්ලි වන් කැමති නම් කොහොමද මේකට හරියටම සම්බන්ධ වෙන්නේ කියලා. ඔයාලට කරන්න තියෙන පළවෙනි දේ තමයි මගේ channel එකට එන එක. channel එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් channel එකේ තියෙනවා playlist කියලා තැන. ඔයාලා නැතන එකපාරක් ටච් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට export option කියලා වෙනවම playlist එකක් මම හදලා තියෙනවා. ඔයාලා නැතන එකපාරක් ටච් එකක් දෙන්න. ඉතින් මේකට මුලින්ම සම්බන්ධ වෙන කෙනෙක් නම් මෙන්න මේ වීඩියෝ ටික මුලින් ඉඳන් අනිවාර්යෙන් බලන්න account එක කොහොමද හදන්නේ, account එක කොහොමද verify කරගන්නේ, කොහොමද ඒකට සල්ලි දාන්නේ, ඒක සල්ලි කොහොමද ඔයාගේ අතට ගන්න, මේ හැම දෙයක්ම මම ඔයාලට වීඩියෝ වලින් අරන් ආවිල්ලා තියෙනවා. ඒ වගේම මේක තියෙන එක් ඉන්ඩිකේටර් කොහොමද තේරුම් ගන්නේ සම්පූර්ණයෙන්ම මේ platform එක පිළිබඳව මම වීඩියෝ මාලාවක් අරන් ආවිල්ලා තියෙනවා. අනිවාර්යෙන් මේ වීඩියෝ ටික මුලින් ඉඳන්ම නිදහසේ බලන්න. කලබලයට බලන්න නැතුව නිදහසේ බලලා මේක හොඳ අවබෝධයකට ආවට පස්සේ රියල් account එකේ සල්ලි දාලා ට්‍රේඩ් කරන්න පටන් ගන්න. එහෙම නැතුව මේක එකපාරට කරන්න කියලා සල්ලි නැති කරගන්න එපා. මේ වීඩියෝ අතරින් මම එක වීඩියෝ එකක් අරන් ආව කොහොමද ඔයාගෙන මේ හරියනම ගිණුමක් විවෘත කරගන්නේ කියලා. මෙන්න මේ වීඩියෝ එක. මේ වීඩියෝ link එක මම පහලින් දාලා තියන්නම්. වීඩියෝ එක ඕපන් කරන්න. වීඩියෝ එක ඕපන් කරාම වීඩියෝ එක පහළ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මම link එකක් දාලා තියෙනවා. මේක උඩ එකපාර ටච් එකක් දුන්නාට පස්සේ ඔයාලා මේක ඔරිජිනල් ඇප් එක ළඟට එක්කන් යනවා. එතෙන්දී ඔයාලට පුළුවන් ෆෝන් එකට මේ ඔරිජිනල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම මතක් කරනවා ඔයාලා අපේ channel එකට අලුත් යාළුවෝ නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එකත් all කියන option එකට දාලා තියන්න. ඒ වුණොත් ඔයාලට පුළුවන් අපි දාන වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න. හොඳයි එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හොඳයි පළවෙනි ඕඩර් එකට මම ඩොලර් 10ක මුදලක් දාන්න ලෑස්ති කරන් ඉන්නවා. ඒ වගේම ටයිම් එක මම තප්පර 30කට තියාගෙන ඉන්නවා. ඒ වගේම යුරෝ USD මාකට් එකේ තමයි මම දැන් ඉන්නේ. හොඳයි ඔයාලට මම කලින් වීඩියෝ එකක් ගෙනාවා මෙන්න මේ ඉන්ඩිකේටර් දෙකක් සම්බන්ධයෙන්. ඒ ඉන්ඩිකේටර් දෙක මම අද පාවිච්චි කරන්න හදනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟින් තියෙන Bollinger Band කියන ඉන්ඩිකේටර් එක, පහලින් තියෙනවා MACD එහෙම නැත්නම් MACD කියන ඉන්ඩිකේටර් එක. මේ ඉන්ඩිකේටර් දෙක කොහොමද මාකට් එකට දාගන්නේ, මේක කොහොමද තේරුම් ගන්නේ කියලා මම ඔයාලට කලින් වීඩියෝ ගෙනල්ලා තියෙනවා. ඒ වීඩියෝ අනිවාර්යෙන් බලලා ඉන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් පහලින් තියෙන MACD ඉන්ඩිකේටර් එකේ නිල් පාට ලයින් එක රතු පාට ලයින් එක උඩහට කපන්න හදන වෙත් එකම ඔයාලට බලන්න මාකට් එකේ මොකද්ද වෙන්නේ කියලා. මාකට් එකේ Bollinger Band එකේ ඉහළින් තියෙන Bollinger Band එකේ මැදින් යන නිල් පාට රේඛාව මාකට් එක කැපුවොත් අනිවාර්යයෙන්ම සල්ලි දානවා. රයිට් මම මෙතනදී මගේ සල්ලි දානවා මාකට් එකට. ඔයාලට බලා ගන්න පුළුවන් එතන මොකක්ද උනේ කියලා. ලයින් එක කපන්න ඉහළට ගිය නිසා මම මෙතෙන්දී මගේ සල්ලි මාකට් එකට දැම්මා. අනිවාර්යයෙන් මාකට් එකේ ඉදිරියේදී අප් එකට යන්න ඕනේ. මෙන්න මේ සිග්නල් දීලා තියෙන එකයි. ඔයාලට ඒක පැහැදිලිවම බලා ගන්න පුළුවන්. ඔයාලා මේකේ ආවට ගියා ට්‍රේඩ් කරන්න එපා. හොඳ අවබෝධයකට එනකන් මාකට් එක ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා ඔයාලට කියන්න පුළුවන් තැනකට එනකන් අනිවාර්යයෙන් හොඳට පුරුදු වෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් හොඳ ඉන්කම් එකකට යන්න. දැන් මේක ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රොෆිට් වෙන පැත්තේ තියෙන්නේ. හොඳයි. අපි ඒක ප්‍රොෆිට් කරගත්ත ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් කිසිම රිස්ක් එකක් නැහැ ඕඩර් එකේ. බලන්න මාකට් එක ඉවර වෙච්ච තැන සහ මම ඕඩර් එක දාපු තැන. දැන් කලබලයට අපි මේක කරන්නේ නැහැ. එතන ප්‍රොෆිට් එක ඔයාලට බලා ගන්න පුළුවන් USD ඩොලර් 8.760ක් තියෙන ආසන වශයෙන් රුපියල් 2500කට වඩා වැඩි මුදලක් දවසකට කවුරු කොහොම කිව්වත් අපි එක ඕඩර් එකයි දාන්න ඕන. දැන් මම තවත් අද දවසේ ට්‍රේඩ් කරන්නේ නැහැ. මට කොච්චර සල්ලි අවශ්‍ය වුණත් කොහොම වුණත් මම ට්‍රේඩ් කරන්නේ නැහැ. මොකද හේතුව එහෙම මේක කරන්න බෑ. කවුරු මොකක් කිව්වත් අපිට එහෙම මේක කරන්න බෑ. මාකට් එක අනිවාර්යයෙන්ම වෙන්නේ මොකද්ද? ඒ දේවල් අවබෝධයක ඉන්න ඕන. රයිට්. මම ඔයාලට නැවතත් පැහැදිලි කිරීමක් කරන්න මෙතන මොකද්ද උනේ? කොහොමද මාකට් එක තීරණය කළේ අප් වෙනවා කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මම මුලින්ම බලපු දේ තමයි මෙතන පහළ තියෙන MACD ඉන්ඩිකේටර් එක. ලයින් දෙක
කොහොමද උනේ කියලා. වෙච්ච දේවල් බලා ගන්න පුළුවන්. නිල් පාට ලයින් එක රතු පාට ලයින් එක කපාගෙන ඉහළට යනවා. ඒත් එක්කම වලට බලා ගන්න පුළුවන් එතන හැදෙන කැන්ඩල් ටික කොළ පාටින් ඉහළට හැදෙනවා. හරිනේ. ඊට පස්සේ මම බැලුවේ ඉහළින් තියෙන බෝලිං බෑන්ඩ් ඉන්ඩිකේටර් එකේ මැදින් නිල් පාට රේඛාව මාකට් එක මෙන්න මේ හරියට කපනවා. ඒත් එක්කම මම ඕඩර් එකට ගියා. ඉතින් ඔය විදිහට තමයි මේක අපි හරියටම තීරණයක් අරගෙන ඕඩර්ස් වලට යන්නේ. ඉතින් මේක ඔයාලා අනිවාර්යයෙන්ම ඩෙමෝ එකේ කරලා බලන්න හොඳට පුරුදු වෙන්න. ආවට ගියා ට්‍රේඩ් කරන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාලා අනිවාර්යයෙන්ම ලොස් වෙලා යන්න පුළුවන්. මේක හරියට කරන්න බැරි නම් මේවට සල්ලි දාන්න එන්න එපා. එහෙම වුණොත් ඔයා ලොකු අමාරුවක වැටෙන්න. මේක ඔයා හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. ගේම් එකක් ගන්න වගේ වැඩක් නෙවෙයි. ඒක නිසා අනිවාර්යයෙන්ම හරි තැන්දී ඕඩර්ස් වලට ගිහිල්ලා දවසට එකපාරක් ඇවිල්ලා මේක ට්‍රේඩ් එකක් දාලා ප්‍රොෆිට් එකක් අරගන්න. ඉතින් ඔයාලට මොන යම්ම ගැටලු තියෙනවා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉදිරියේදී තවත් වීඩියෝ වලට අනිවාර්යෙන්ම අරන් එනවා. අතර වීඩියෝ එක නතර කරන්න හැමෝටම තෙරුවන් සරණයි.